අයිබෝන් සුබම සුබ දවසක් අපේ යාළුවන්ට වගේම යාළුවන්ගේ විශ්වවිද්‍යාලයේ ඉඳලා උත්පෙච්ච දූල පුතාලට ඊටමත්ම සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි මේ වන විට මුදල් අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු කිහිපයකටම අලුතින් උපාධිධාරීන් බඳවා ගැනීමේ එක්සෑම් තියෙනවා. ඉතින් ඒ සඳහා ගැසට් කරලා තියෙන විශේෂයෙන්ම මේ අලුතෙන්ම ආවේ දේශීය ආදායම් සේවයේ තුන්වෙනි පන්තියට සහකාර කොමසාරිස් කියන ඒ නිලයට අදාළව අලුතින් බඳවා ගැනීමක් සිදු කරනවා. ඒ සඳහා ගැසට් කරලා තියෙන්නේ මේ දවස්වල ඇප්ලිකේෂන් දාන්න ඕන. ඒක ඉතාමත්ම හොඳ රැකියාවක්. මුදල් අමාත්‍යාංශය තුල තියෙන ප්‍රධානම දෙපාර්තමේන්තු තුනෙන් ඒ තුනෙනුත් ප්‍රධානම දෙපාර්තමේන්තුව තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඔබ සාමාන්‍යයෙන් ඔබේ වචනෙන් එකට කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව කියලා. ඒක ඇත්තටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව Department of Inland Revenue. එතන මේකෙදි වයස අවුරුදු 28 කියලා සීමාවට අඩු වෙන්න ඕන. ඒ කියන්නේ වයස සීමාව දැන් ටීචර්ස්ලා බඳවා ගැනීමේ එක්සෑම් වලදී නම් වයස අවුරුදු 45ට වඩා අඩු ඕනෑම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට ටීචින් එක්සෑම් එකක් ගැසට් කළාට පස්සේ දහස් ගාණක් ඉල්ලුම් පත්‍ර දානවා ඒ එක්සෑම් එක ලියන්න. නමුත් මේ එක්සෑම් එකට එහෙම දාන්න බෑ. හේතුව වයස අවුරුදු 28ට සීමා කරලා තියෙනවා. එතකොට වයස අවුරුදු 28 පැනපු අය මේ එක්සෑම් එකට ඇප්ලිකේෂන් දාන්න බෑ. ඒ වගේම තමයි දෙවනි කොන්දේසිය තමයි උපාධිය සමග පළමු පෙළ හෝ දෙවන පෙළ. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එහෙම නැත්නම් සෙකන්ඩ් ක්ලාස් පන්ති සාමාර්ථයක් තියෙනවා. පන්ති සාමාර්ථයක් නැතුව නිකන් උපාධියක් තියෙන කෙනෙකුට මේකට ඉල්ලුම් කරන්න බෑ. ඉතින් මේක මුදල් අමාත්‍යාංශයේ තියෙන ටිකක් වගකීම් සහිත රැකියාවක්. මේක වෘත්තියක්. දේශීය ආදායම් කියන්නේ ක්ලෝස් ඩිපාර්ට්මන්ට් එකක්. මේකට පිටින් ගන්නෙ නෑ. මේකට බැඳුනට පස්සේ මේකෙම ඉහළට ගිහිල්ලා ලංකාවේ කොමසාරිස් ජෙනරාල් දක්වා යන්න පුළුවන්. තමන් බැඳිච්ච දවසේ ඒ ලබාගත්තු විභාගේ ලකුණු මත තමයි තමන් රිටයර් වෙන දවසට කොමසාරිස් ජෙනරාල් කෙනෙක් වෙනවද, ඩිපියුටි කොමසාරිස් ජෙනරාල් කෙනෙක් වෙනවද, නැත්නම් සීනියර් කොමිෂනර් කෙනෙක් වෙනවද, කොමිෂනර් කෙනෙක් වෙනවද යනාදී විදිහට මේක තමන් බැඳිච්ච දවසේම තමන්ට හදලා බලන්න පුළුවන් තමන් කවුද අවසානයේ රිටයර් වෙනකොට වෙන්නේ කියලා. මොකද ඒක ඒ තරම් පැහැදිලිව බලා ගන්න පුළුවන්. මොකද දෙපාර්තමේන්තුවට බැඳුනට පස්සේ දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ දානවා සියලුම සේවකයන්ගේ වයස්. ඒ කියන්නේ උපන් දින. එතන ඒගොල්ලෝ රිටයර් වෙන ඩේට් එක දානවා. එතන තමන්ගේ වයසත් එක්ක තමන්ට හිතා ගන්න පුළුවන් තමන් කොමසාරිස් ජෙනරාල් වෙනවද, නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් කෙනෙක් වෙනවද, සීනියර් කොමිෂනර් කෙනෙක් වෙනවද, කොමිෂනර් කෙනෙක් වෙනවද, ඒ වගේම ඩිපියුටි සීනියර් ඩිපියුටි කොමිෂනර් කෙනෙක් වෙනවද, ඩිපියුටි කොමිෂනර් කෙනෙක් වෙනවද යන ආදී විදිහට බලා ගන්න පුළුවන්. එතන මේක SLS ජොබ් එකක්. මේක සාමාන්‍යයෙන් මාස 12ක් වැටුප් ගෙවනවා සාමාන්‍ය විදිහට. ඒ වගේම තවත් මාස 9ක් ඉන්සෙන්ටිව් එකක් ගෙවනවා. බේසික් එක වගේ තවත් 9ක්. එතකොට සම්පූර්ණ ගත්තොත් අවුරුද්දට මාස 21ක වැටුප් ලැබෙන ටිකක් හොඳ රැකියාවක්. රාජ්‍ය සේවයේ තියෙන හොඳම රැකියා කීපය ඇතුලේ දේශීය ආදායම් සේවය ඉතාමත්ම ඉහළින් තියෙනවා. ඒ වගේම ඉතාමත්ම වගකීම් සහගත සහ ගෞරවාන්විත වෘත්තියක්. ඒ නිසා ඔබ වයස අවුරුදු 28ට අඩු කෙනෙක් නම් උපාධියක් සහ පන්ති සාමාර්ථයක් තියෙන මේකට ඉල්ලුම් කරන්න. 2. ඔබේ ළමයි විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා අවුරුදු 28ට වඩා අඩු කට්ටිය ඉන්නවනම් ඒ අයට මේ පණිවිඩය දෙන්න. ඒ වගේම ඔබේ ඥාතියෙක්, ඔබේ හිතවතෙක්ගේ ළමයි විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ඉන්නවනම් ඒ අයට මේ පණිවිඩය දෙන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි අපි බොහොම වගකීමෙන් කියනවා මේ එක්සෑම් එකට කලින් වතාවෙත් අපේ යාළුවන්ගේ ළමයි, යාළුවන්ගේ යාළුවෝ හැම විශාල වශයෙන් අපේ යාළුවන්ගේ නෝනලා
මේ එක්සෑම් ලියන්න කලින් මගෙන් විශාල වශයෙන් ඒ සඳහා ගයිඩ්ලයින් ලබා ගත්තා. මං ඉතින් ඇත්තටම ගයිඩ්ලයින් ලබා දුන්නා. පේපර් 3ක් තියෙනවා. පේපර්ස් 3ක් තියෙනවා. අවබෝධතාවය, වගේම IQ සහ සාමාන්‍ය වාණිජ දැනීම. සාමාන්‍ය වාණිජ දැනීමට 100%ක් මහන්නේ ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාවේ පාඩම් පිටින් තමයි අහන්නේ. උදාහරණයක් හැටියට මුදල් බැංකු පාඩම. මුදල් බැංකුව හා පොදු මිල මට්ටම. ඒකට අර A level සිලබස් එක හොඳට කියෙව්වනම් කිසිම පන්තියකට යන්න අවශ්‍ය නැහැ. එතනින් ප්‍රශ්න ගොඩක් අහනවා. ඒ කියන්නේ මුදල් කියන්නේ මොනවද? මුදල් ಜಾති මොනවද? ඒ කියන්නේ ආසන්න මුදල්, මුදල් ආදේශක, ඒ වගේ අහනවා. ඒ වගේම චෙක්පත් සම්බන්ධව දැනුම් අහනවා. ඒ වගේම උද්දමනය, ඒ වගේම වාණිජ බැංකු සම්බන්ධය, ඒ වගේම වාණිජ බැංකු වල ගිණුම් සම්බන්ධය, සාමාන්‍ය තැන්පතු, ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම්, බද්ධ ගිණුම්, ඒ වගේම චෙක්පත් ලියන හැටි යනාදී විදිහට සාමාන්‍ය දේවල් අහන්නේ. අර ඒ ලෙවල් එකේ පතුලට ගිහිල්ලා අහන්නේ නැහැ. නිකන් මතු පිටින් අහන්නේ. ඒ වගේම තව අහනවා මේ මාකට් ඉකොනොමි කියන්නේ. ඉල්ලුම් සැපියුම කියන්නේ උපරිම මිල සීමා, අවම මිල සීමා. ඒ කියන්නේ ඔය ගොවියන්ට දැන් මේ දවස්වල ඉල්ලන වී වලට සහතික මිල. ඒ වගේම ඔය බස් ගාස්තු සම්බන්ධයෙන් ඒ මිල සීමා. ඒ වගේම අහනවා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී සිද්ධ වෙන සාමාන්‍ය ආර්ථික දැනුම. ඉතින් ওই පේපර්ස් 3 ලකුණු 100 දෙන්නේ ලකුණු 300ක් විතර ගන්න පුළුවන්. හැබැයි විෂයන් 3ටම පේපර්ස් 3ටම අඩුම ලකුණු 40 තියෙනවා. දැන් එකක 100 දෙකක් අදගෙන අනිත් එකේ 40ට අඩු වුණොත් එයා අසමත්. ඒතර සමත් වෙන්න නම් පේපර්ස් 3ටම ලකුණු 40ට වැඩි වෙන්න ඕන. ඉතින් පහුගිය වතාවේ ඇත්තටම මම ගයිඩ්ලයින් එකක් දීපු අපේ යාළුවෙක් එක විෂයකට ලකුණු 100ම ගත්තා. එයා විතරක් නෙවෙයි තව කට්ටිය 100 අරන් තිබ්බා. ඉතින් මට අතිශය සතුටුයි ඒ සම්බන්ධයෙන්. මොකද සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අපි අපේ channel එක තුල හැමතිස්සෙම කතා කරන්නේ ආර්ථික විද්‍යාව ගැන. එතන ඒවා අනිවාර්යයෙන් වෙනවා. ඒ නිසා ඔබේ දුව පුතා ඒ එක්සෑම් එකට පේස් කරනවා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක බලන්න. අපි විශේෂයෙන්ම කාලීන බදු පිළිබඳව, ආදායම් බදු පිළිබඳව, ආදායම් බදු අනුපාත පිළිබඳව, ඒ වගේම බදු නිදහස් දීමනාව පිළිබඳ, අලුතෙන් ඔය කතා කරන කැපිටල් ගේන් එක පිළිබඳව, ප්‍රාග්ධන ලාභ බද්ද, වැට් එක පිළිබඳව, වැට් වල අනුපාත පිළිබඳව, සමාගම් බදු පිළිබඳව, හවුල් ව්‍යාපාර බදු පිළිබඳව, ඒ වගේම ආර්ථික සේවා ගාස්තු කලින් තිබිච්ච ඒවා පිළිබඳ, NBT කලින් තිබිච්ච ඒවා පිළිබඳ, BTT කලින් තිබිච්ච පිළිබඳව, ඒ වගේම මේ වෙනුවට අපු SSCL සමාජ වගකීම් බදු සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිලිව අපේ channel එකේ මීට කලින් කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ ටික බලන්න. ඒක ඇතුලේ ලකුණු ගොඩක් තියෙනවා. ඉතින් මම වගකීමෙන් කියනවා ඔය එක්සෑම් එකට පේස් කළා. මීට අවුරුදු 20කට කලින් මමත් එක පේපර් එකකට ලකුණු 100 ගත්තු කෙනෙක්. මං විතරක් නේ තව කට්ටියම අරගෙන ඇති. ඉතින් මට මං ගැන විශ්වාසයක් තියෙනවා. මම ගෙස් කළා යමක් කිව්වොත් ඒක විභාගෙට එනවා. හේතුව ඒක මේ මැජික් එකක් නෙවෙයි. අවුරුදු 30කට වැඩි කාලයක්. ඒ කියන්නේ A level කරපු දවසේ ඉඳලම ක්ලාස් කරලා සාමාන්‍යයෙන් එහෙම ඉවක් තියෙනවා. විභාගෙට එන්නේ මොනවද කියලා. ඕනනම් අද ලියලා තියාගන්න. ওই දේශීය ආදායම් විභාගෙටත්, රේගු දෙපාර්තමේන්තු විභාගෙටත් අනිවාර්යයෙන්ම A level ඉකෝන් මුදල් බැංකු පාඩමෙන් ලකුණු 20කට වැඩි ප්‍රශ්න අහනවා. ඉතින් කාට හරි A level සිලබස් එක ඔයා ඉකෝන් කරලා නැත්නම් A level ඔය පන්ති ගිහිපු ළමයෙක්ගේ නැත්නම් A level ක්ලාස් එකේ ළමයෙක්ගේ මුදල් බැංකු කියන ඒ ටියුට් එක ඉල්ල ගන්න. ඉල්ලගෙන ඔයා කියවන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ඒක දෙතුන් වතාවක් කියවු ගමන් ඔළුවට වැටෙනවා. මුදල් කියන්නේ මොනවද? ආසන්න මුදල් කියන්නේ මොනවද? ආදේශන කියන්නේ මොනවද? ඒ වගේම චෙක් පතක් කියන්නේ මොනවද? ඔකට අපි කියනවා සාමාන්‍ය වාණිජ දැනීම. අපේ channel එකෙන් අපි හැමතිස්සෙම උත්සාහ ගත්තේ මේ පිරමීඩ වංචාපවා ඔකට අහනවා. පිරමීඩයක් කියන්නේ මොකද්ද? ඒව වංචාවක් වෙන්නේ කොහොමද? ඒක කඩා වැටීමකට ලක් වෙන්නේ කොහොමද? ඒව අහනවා. ඒ වගේම මේ වී ගොවියගේ ප්‍රශ්නේ අහනවා එකකින් ප්‍රශ්නයක්. දැන් අද මම ගොවියෝ කීප දෙනෙකුට කතා කළා
ඒගොල්ලෝ මාත් එක්ක ගියා හම්බන්තොට සුයුගේ වැව ඒ වගේම තිස්ස අඟුණු කොලේ ඒ වගේ ගොවි සංවිධානවල අයත් එක්ක තමයි මම කතා කළේ. ඒගොල්ලෝ මට කියනවා ඇත්තටම අක්කරයක් වගා කළාම සුද්ධ ලාභේ තියෙන ලක්ෂයටත් අඩුවෙන් කියලා. ඉතින් බලන්නකෝ මාස 3ක් බලන් ඉඳලා ණය වෙලා අවසානයේ ලාභේ තියෙන ලක්ෂයට අඩුවෙන් නම් ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් ගැටලුව තියෙන උතන ওই මිනිස්සු ගොවිතැනේ කොහොමත් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ළමයි නැවත ගොවිතැනට එන්නේ නැහැ. ඒ කියන්නේ කර්මාන්තය ඇතුළට ආයතන අලුතෙන් එන්නේ නැහැ. ලාභ නැති වෙනකොට, අලාභ වෙනකොට ඉන්න අයත් යන්න පුළුවන්. අලුතෙන් එන එක ඔටෝම නවතිනවා. එතකොට ඔය ඉන්න වයසක මිනිස්සු ටික වයසට ගියාම ඔය ඉඩම් ටික විකුණලා දානවා. දූල පුතාලා. ඉතින් ඒක තාත්තා කෙනෙක් මාත් එක්ක කියනවා මේ මහත්තයෝ මේකේ තියෙන ලාභයක් නෙවෙයි. ගේ ඇතුලේ වී ටිකක් තියෙනකොට දැනෙන සතුට. ගොයම දිහා බැලුවාම තියෙන සතුට. අස්ස වෙන දැක්කහම තියෙන සතුට. සහ කඩෙන් හාල් ගිනහලා කන්නේ නැති එකේ සතුට මුදලින් මනින්න බෑ කියලා. ඇත්ත. ඒ නිසා ඒ ගොවිතැනේ ඉන්නේ අපි මේ සංඛ්‍යා ලේඛනවල දකින ලාභ නිසාම නෙවෙයි. මොකද ඒගොල්ලෝගේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා සහ ඒගොල්ලෝ පෙළපත් ගණනාවක් ගොවිතැනේ ඉඳලා තියෙනවා. සමහර අය අඳ ගොවියෝ. බින් අඟලක් නැහැ මිනිස්සුන්ට. හැබැයි ගොවිතැනේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අය මට කිව්වා ඉතින් ඇත්තටම මහත්තයෝ අපි මීට වඩා මිලක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒගොල්ලෝ මට කිව්වා කියන්න කියලා. පෞද්ගලික අංශයට වී වේලන ඒ යන්ත්‍ර ඒ මැෂින් තියෙනවා. ආණ්ඩුවට ඒව නැහැ. ඒ නිසා තමයි ඔය තෙතවි රුපියල් 90ට තමයි ගන්නෙ වෙලේදිම. වේලපුව ගන්නෙ රුපියල් 100ට. ඒ මිල මදි කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඔන්න මම ඒකත් කිව්වා මගේ යාළුව වෙනුවෙන්. එහෙනම් අවසාන වශයෙන් කියන්නේ ඔන්න ගැසට් කරලා තියෙනවා ලංකාවේ හොඳම එක්සෑම් එකක්. ඔබේ දුවට පුතාට අවස්ථාවක් දෙන්න. අද ඉඳලා පාඩම් කරන්න. පාඩම් කරන්න කියන්නේ මේ පන්ති යන්න කියන එක නෙවෙයි. දැන් YouTube එකේ ගැහුවාම ඕන පදම් වීඩියෝස් තියෙනවා දැනුම හොයාගන්න පුළුවන්. ඔන්න මං කිව්වා එන ප්‍රමාණය. සාමාන්‍ය වාණිජ දැනීමට එන්නේ ඉකෝන් වලින්. ඉකෝන් වලින් පිට එන්නේ නෑ මුකුත්. ඉකෝන් වලට ගෑවිච්ච තමයි එන්නේ අනිත් ඒවා. තව ප්‍රශ්නයක් අහලා තිබ්බ මට මතකයි මම ලියපු වතාවේ එක්සෑම් එක. ලෝකේ ත්‍රස්තවාදී සංවිධාන කීපයක් පිළිබඳ කෙටි තරහණක් ලියන්න කියලා. ත්‍රස්තවාදී සංවිධාන 3ක් පිළිබඳව. ඉතින් මම ඒ කාලේ මම ඒතකොට ටීචින් හිටියේ සමාජ අධ්‍යයනික විෂයක් තිබ්බා. ඒකෙදි මම ඔය තාලිබාන් සංවිධානය පිළිබඳව, අල් කයිඩා පිළිබඳව සහ ඒ කාලේ ISIS තිබුණේ නැහැ. ඔය ලංකාවේ තියෙච්ච LTT එක පිළිබඳව මම ලිව්වා රචනයක් වගේ. ඒ කියන්නේ ඡේද 3ක් ලිව්වා. තාලිබාන්, ඇෆ්ගනිස්තානේ, ඒ වගේම ISIS ඔසාමා බින් ලාඩන් මේ අල් කයිඩා ඒ වගේම ලංකාවේ LTT සංවිධානය. ඉතින් ඒතර කෙනෙක් නොහිතන දරක් නේ. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් ගැන මේ මුදල් අමාත්‍යාංශයට බඳවා ගන්න එක්සෑම් එකකට අහවිද කියලා අහන්න පුළුවන්. ඒතර එතනින් තමයි ටර්නින් පොයින්ට් එක. මොකද හැමෝම අර මේ පොදුවේ පන්ති වල උගන්නන්නේ ඉගෙනගෙන යනවා. අර සාමාන්‍ය දැනීම නැහැ. ඒ කියන්නේ මම කියන්නේ හැමෝම ටච් කරන්නේ නැති තැනක්. ඔබ ටච් කළොත් ඔබට ගොඩ යන්න පුළුවන්. තව ප්‍රශ්නයක් අහුවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මම දන්නවා ඒක ගොඩක් දෙනෙක් ලිව්වේ නැහැ. ලෝකේ පළලින් අඩුම දිගෙන් වැඩිම රට මොකක්ද කියලා. ඔන්න ප්‍රශ්නේ. පළලින් අඩු දිගෙන් වැඩි රට මොකක්ද කියලා. රට තමයි මගේ යාළුවනේ චිලි. මේ චිලි කියන රට තියෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපයේ. මේ චිලි රට පටු වෙන්න හේතුව තමයි ලෝකේ දිගටි කඳු වැටියක් තියෙනවා. විශේෂයෙන්ම ඇමේසන් වනාන්තරයේ පිහිටපු ඔය දකුණු ඇමරිකා මහද්වීපයේ බටහිර පැත්තට වෙන්න. අපි ඒකට කියන්නේ අන්දීස් කඳු වැටිය. ඇන්ඩීස් කියලා කියනවා. සිතිය මේ බලන්න. අර උඩම දකුණු ඇමරිකාවේ උඩම ඉඳලා පල්ලෙහාම දක්වා විහිදිච්ච කඳු වැටියක්. මේ කඳු වැටියේ උඩ තියෙන විලක් ටිටිකාකා කියලා. ඕකත් නැහැ ওই වගේට. ටිටිකාකා විල ලෝකේ උඩින්ම තියෙන විලක්. ඒ වගේම කඳු වැටිය අන්දීස් මහද්වීපය දකුණු ඇමරිකා මහද්වීපය.
එතන තියෙන පටු රට තමයි චිලි. අපි ඔය සැමන් මාළු එහෙමත් ආනයනය කරනවා චිලි වලින්. ඉතින් බලන්න අපි දැනුම කියන එක විභාගයක් ඉලක්ක කරලා නෙවෙයි අපි පාඩම් කළ යුත්තේ, අධ්‍යයනය කළ යුත්තේ දැනුම සඳහා. එතකොට ඒක දැන් ලෝක සිතියමක් කරගෙන ලෝක රටවල් ටික ගැන ස්ටඩි කළොත් ඔබට අනුපිළිවෙලින් දකුණු ඇමරිකා මහද්වීපය මතක තියාගන්න පුළුවන්. මොකද විශාලම රට බ්‍රසීලය. බ්‍රසීලය තමයි බ්‍රික්ස් හවුලේ මුලින්ම තියෙන B එක. මුලින්ම තියෙන B එක බ්‍රසීලය. ඒ කියන්නේ ලෝකෙත් වේගෙන්ම දියුණු වෙන රටවල් පහෙන් එකක්. එතන බ්‍රසීලේ තමයි තියෙන්නේ ලෝකේ විශාලම නිවර්තන වැසි වනාන්තරය. ඇමේසන්. ඒ ඇමේසන් වලින් යන ලෝකේ විශාලම ජලධාරිතාවයේ තියෙන ගංගාව. ඇමේසන් ගංගාව. ඒ වගේම ඊට යටින් තියෙනවා ආජන්ටිනාව. ආජන්ටිනාව කියලා කියන්නේ මේ පාපන්දු ලෝක කුසලානෙත් ඉතාමත්ම වැදගත් රටක් ආජන්ටිනාව. ඉතින් ලෝකෙට පාපන්දු ක්‍රීඩකයෝ විශාල සංඛ්‍යාවක් දායාද කරපු රටක් තමයි ආජන්ටිනාව. ඉතින් ඒ නිසා දකුණු ඇමරිකා මහද්වීපයේ තියෙන දෙවලියට විශාල රට තමයි ආජන්ටිනාව. ඒ වගේම පහුගිය දවස්වල ඇමරිකාවෙන් ගිහිල්ලා කුදලාගෙන ආපු ඔය වෙනිසුලාව ජනාධිපති උස්සන් ආපු මදුරෝ උස්සන් ආපු වෙනිසුලාව තියෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපේ. ඒ වගේම තමයි ඔකේ තව තියෙනවා බොලීවියාව. බොලීවියාව කියන්නේ හරි ඓතිහාසික රටක්. හේතුව චේ ගුවෙරා ඒ සටන් කරන්න ගිහිල්ලා ඔහු ඝාතනය වෙන්නේ බොලීවියාවේදී. ඔය සමාජවාදීන් විසින් බොහොම ඉහළින් සලකන චේ ලෝකෙ මෙතෙක් බිහි වෙච්ච හොඳම දොස්තර මහත්තයා හැටියට සලකන්නේ චේ. ඉතින් ඔහු මේ යන්නේ බොලීවියාවේදී. ඒ වගේම තවත් රටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. කොලොම්බියාව තියෙනවා. ඒ වගේම අටකාමා කාන්තාරය තියෙනවා. ලෝකෙ විශාලම වියලි බවින් වැඩිම ලෝකෙ විශාලම කාන්තාරය සහරා වුණාට වියලි බවෙන් වැඩිම ප්‍රදේශ තියෙන්නේ අටකාමාවල. සමහර ස්ථාන තියෙනවා මගේ යාළුවනේ අවුරුදු 200කින් වැහපු නැති තැන්. ඒකට විද්‍යාත්මක හේතුව තමයි වැස්ස මෙහෙම පල්ලෙහාට වහිනකොට යටින් යන අධික උෂ්ණ වායු ධාරාව විසින් ඒ වැස්ස උඩහට නැවත උස්සනවා. ඒ කියන්නේ මෙහෙම වහින එක නැවත උඩහට තල්ලු කරනවා. ඒතර කවදාවත් සමහර ස්ථාන වලට වැසි ලැබෙන්නෙම නැහැ. ඒ නිසා අපි වියලි කාන්තාරයක් හැටියට එක පැත්තකින් අටකාමා තියෙනවා. ඉතාමත්ම සදාහරිත වනාන්තරයක් හැටියට එතනම එහා පැත්තෙන් තියෙනවා විශේෂයෙන්ම ඇමේසන්. විශාලම ජලධාරිතාවයේ තියෙන්නේ නයිල් වල නෙවෙයි ඇමේසන් වල. මොකද ඇමේසන් තමයි වනාන්තරයක් පහු කරගෙන යන්නේ. නයිල් ඇත්ත වශයෙන්ම පහු කරන්නේ කාන්තාරයක්. ජලධාරිතාවය අඩුයි. දිග වැඩි වුණාට. ඉතින් මෙන්න මේව තමයි සාමාන්‍ය දැනීම කියන්නේ. සාමාන්‍ය දැනීමක් නැති කිසිම මිනිහෙකුට අසාමාන්‍ය දැනීමක් තියෙන්න බෑ. ඔක තමයි මගේ තාර්කිකය. ඒ නිසා මම මගේ යාළුවන්ට මගේ channel එකේ මම ඕපදූප කියනෝ නෙවෙයි මේ හැම දෙයක් ඇතුළෙම ඔබට දැනුමක් knowledge is a power. දැනුම කියන එකේ තියෙන බලය වෙන කිසිම දෙයකට මායින් කරන්න බෑ. ඒ නිසා මම හැමතිස්සෙම උත්සාහ ගන්නේ මගේ යාළුවන්ට යමක් එකතු කරන්න. ඒ වගේම ඉල්ලීම් කීපයක් තියෙනවා මේ ශිෂ්‍යත්ව වෙනුවෙන්. ඒ වගේම සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් වීඩියෝ කීපයක් දාන්න කියලා මට ඉඩක් ලද වහාම දාන්නම්. මොකද මම ශිෂ්‍යත්වයට උගන්වපු කිසිම ළමයෙක් මේ දක්වා පෙළෙල නැහැ. 2023 දී උගන්වපු ළමයි දෙන්නෙකුට එක්කෙනෙක් 190යි. ඒ අපේ දෝනි ගාල්ලේ පළවෙනියා. අනිත් ළමයිට 183යි. නොමිලේ උගන්වපුවා. ඒ වගේ ඊට කලින් 6 දෙනෙකුට උගන්වුවා එක අවුරුද්දක 6 දෙනාම පාස් වුණා. 160 වැඩි. ඉතින් ඒ නිසා මේ ශිෂ්‍යත්වය උගන්වන්න වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද පොඩි දෙයකින් ළමයි කොට දාන්න පුළුවන්. වැදගත් වෙන්නේ මෙන්ටලි හදන එක. ඒ නිසා ගොඩක් ශිෂ්‍යත්ව අසමත් වෙන්නේ ළමයින්ට අනවශ්‍ය දේවල් උස්සලා ඔළුවට දාලා පීඩනයකට ලක් කරලා පියෝ දැනුම දින ළමයන් මොට කරලා විනාශ කරනවා. ඉතින් අපි ඒක කරන්නේ නැහැ. ඒ නිසා මම මේ වතාවේ නම් කරන්න වෙන්නේ නැහැ. මේ තා දවස් කිහිපෙන්දී ලබන අවුරුද්දේදී විභාගයට පෙනී ඉන්න දුල පුතාලා වෙනුවෙන් වීඩියෝ මාලාවක් ගේන්නම් අනුමාන. මොකද මම ඔබ දන්නවා ඇත්ත වශයෙන්ම මම කාලයක් කරපු සබ්ජෙක්ට් එකක්. හරි? කාලයක් කරපු එකක් ඉතින් මේක ඇඟේ තියෙනවා. ඒ වෙනුවෙන් වීඩියෝ කීපයක් ගේන්නම් වෙනම channel එකක. ඒ වගේම දේශීයාලයම් එක්සෑම් එකට අදාළ පාඩම් කීපයක් අනිවාර්යයෙන්ම ගේනවා මේ channel එකේ.
ඒ නිසා මේ මගේ නමින් තියෙන මේ පොඩි channel එක ඔබ subscribe කරලා තියාගන්න. එතකොට දාන වීඩියෝස් ටික ඔබට බලන්න පුළුවන්. සත්භාවයෙන් මේව කරන්නේ මේ views ලබාගෙන කීයක් හරි හොයන්න ගන්න මගුලක් නෙවෙයි. ඒ නිසා මගේ යාළුවෝ එක දන්නෝ මේ හැමදේම කියන්නේ සත්භාවයෙන්. ඒ නිසා රේගු දෙපාර්තමේන්තුව කියන්නේ මුදල් අමාත්‍යාංශයේ තියෙන විශාල මුදලක් හොයන්න පුළුවන් හැකියාව. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. සමහර නිලධාරීන් ඉන්නවා. මාසෙට වැටුප කෝටි ගණන් ගන්න. කිව්ව පිළිගන්නේ නැහැ. ඇයි? ඒ කස්ටම් එකේ අල්ලන දඩ ගහන ඒවෙන් 100ට ගාණක් ඒගොල්ලන්ට ගෙවනවා. ඒ ටීම් වර්ක් තින්නේ. එතකොට ඒගොල්ලන්ට සමහර මාසවල වැටුප කෝටියට වැඩි. ඉරිසියා කරන්න එපා. ඉතින් මේ මිනිස්සු අවදානමක් කරගෙන මහන්සි වෙලා ඒ උපය ගන්න දේවල්. දැන් දේශීය ආදායම් සේවෙත් මාස 9ක ඉන්සෙන්ටිව් එකක් ගෙවනවා. ඒක ඉරිසියා කරන්න එපා. ඉතින් ඒවට යන්න අකමැති සහ සුදුසු ගන්න නැති කට්ටිය තමයි ඔය ටීචින් අපහාස කරනව නෙවෙයි. ටීචින් එක්සෑම්, DO එක්සෑම්, සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන ඒ වගේ ජොබ් වල ඉන්නේ ඒගොල්ලන්ට ඒ වගකීම් ගන්න අපහසු නිසා. සහ සුදුසු ගන්න නැති නිසා. තා විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්නේ ඒ තමයි. ඔබේ දුව පුතා විශ්වවිද්‍යාලයේ ඉන්නවනම් පින් සිද්ධ වේවි කියන්නේ නිකන් උපාධියක් කරගෙන වැඩක් නැහැ. අඩුම ගානේ ෆස්ට් ක්ලාස් එකක් හෝ සෙකන්ඩ් අපර් එකක් තිබ්බොත් පමණක්මයි මුදල් අමාත්‍යාංශයේ රැකියාවලට ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති කිසිම කෙනෙකුට මේ ජොබ් වලට එන්න බෑ. ඒ නිසාම තමයි මේවට ඉල්ලුම් කරන සංඛ්‍යාව ඉතා සීමිතයි. ඒ හින්දා පාස් වෙන්න තියෙන හැකියාව ඉතා වැඩි. සුසුකම් තියෙන අයට පාස් වෙන්න වැඩි හැකියාවක් තියෙනවා. හේතුව ඉල්ලුම් කරන්නේ ඉතාමත්ම කුඩා කුලකයක්. එකක් වයස 28 සීමාව. අනික පන්ති සාමාර්ථයක අවශ්‍යතාවය. පැහැදිලිනේ? ඒ නිසා විශ්වවිද්‍යාලයේ දුර පුතාලට මගේ ක්ලාස් ආපු ළමයින්ට නම් මම ඔළුව හොදලා යන රැකියාව මොකක්ද කියලා සමහරවගේ හඳහනක් බලලා උඹට දේශීය ආදායම් යන්න පුළුවන්, උඹට කස්ටම් යන්න පුළුවන්, උඹට සුරාබදු යන්න පුළුවන්, උඹට ආගමන දිගවන්න පුළුවන් එහෙම කියලා මම ඔළුවට දාලා දෙන්නේ. එයයි දන්නවා. හැබැයි අපේ ආපු නැති ළමයින්ට මම කියන්නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඔබ පෙම්සුව විඳින්න ඒව අවශ්‍යයි. හැබැයි ඉගෙන ගන්න වැඩේ අනිවාර්යයෙන්ම හොඳින් කරගන්න. විශේෂයෙන්ම ෆස්ට් ඉයර් එකේ ගන්න රිසල්ට් එක ඉතා වැදගත් වෙනවා. ඒ වගේම සෙකන්ඩ් ඉයර් ඉතා වැදගත් වෙනවා. මොකද ඇවරේජ් එක බැස්සොත් පන්ති සාමාර්ථයක් ගන්න බෑ. විශ්වවිද්‍යාලේ ගිහිපු කට්ටිය දන්නෝ විශ්වවිද්‍යාලයේ කිසියම් විෂයක් අසමත් වුණොත් ඒකට කියන්නේ ඇන වෙනවා කියලා. ඇන වුණොත් රිපීට් එක ගොඩ දාන්න පුළුවන්. හැබැයි දෙන උපරිම ලකුණු සංඛ්‍යාව නැත්නම් ඒ සාමාර්ථය දෙන්නේ 100 එකක්. කවදාවත් දෙවනි වතාවේ රිපීට් එකක් ගොඩ දාන ළමයෙකුට B එකක් A එකක් A+ එකක් දෙන්නේ නැහැ. ඒක නීතියක්. එතකොට මොකද වෙන්නේ? ඔය අවුරුදු කීපයෙන් එක අවුරුද්දක හෝ දෙකක එක විෂයක් අසමත් වුණ ගමන් වෙන්නේ ඇවරේජ් එක බහිනවා දැවැන්ත විදියට පල්ලෙහාට. එතකොට ඒ වගේ කෙනෙකුට කවදාවත් පන්ති සාමාර්ථයක් ගන්න බෑ. විශේෂයෙන් ෆස්ට් ක්ලාස් එකක් කොහොමද ගන්න බැරි වෙනවා. ඒ වගේම සෙකන්ඩ් අපර් එකක් ගන්න අපහසු වෙනවා. දැන් මොකද්ද මේකට කරන්නේ? මේකට කරන්න ඕන වැඩේ තමයි ඔබ විශ්වවිද්‍යාලයේ ඇතුළේදී ඔබ කැමති විෂයක් කරන්න ඕන. යාළුව කලා කියලා අකමැති නොහැකියාවක් තියෙන විෂයක් කරන්න යන්න එපා. දැන් උදාහරණයක් ඇටියට ගණිතයට ඔබ අසමත් නම්, අදක්ෂ නම්, අකමැති නම් ඔයා සංඛ්‍යාන විද්‍යාවට යන්න එපා. ස්ටැට් කරන්න එපා. මේ කියන්නේ ආර්ට්ස් කරන කට්ටියට. ඇයි ඒ? ඔයා ගණිතයට දක්ෂ නැත්නම්, සමීකරණ විසඳන්න දන්නේ නැත්නම්, කැල් එකක් ගහන්න දන්නේ නැත්නම්, අකමැති නම් ඔයාට ඒ සබ්ජෙක්ට් හරියන්නේ නැහැ. එතකොට වෙන්නේ ඔබට A+ එකක් දාගන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. මම කියන්නේ අවංකව කියන්නේ. මොකද මට හමු වෙලා තියෙනවා. ගණිතයට අසමත් ගොඩක් අය සංඛ්‍යාන විද්‍යාව කරන්න ගිහිල්ලා රිපීට් වෙච්ච අය. ආර්ථික විද්‍යාව කරන්න ගිහිල්ලා රිපීට් වෙච්ච අය. මොකද මේවයි ගණිතයක් තියෙනවා. එතකොට අර සිංහල BC පොලිටිකල් වගේ විෂයන් තුනක් A level වලට කළා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අර විෂයන් කරන්න ගියාම සමහර අවස්ථාවලදී ප්‍රතිඵල බහිනවා. එතකොට මොකෝ වෙන්නේ? එතකොට වෙන්නේ තමන්ගේ පන්ති සාමාර්ථය තමන්ට අහිමි වෙනවා. එතකොට කියන්න වෙන්නේ අර ගුණදාස අමරසේකර මහත්තයා කෙටි කතාවක් ලියලා තියෙනවා ආපසු ගමන කියලා. ඒකේ අන්තිමට කියනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මම සාප කළෙමි
මම ඉගෙනගත්තු මලයිලව් අධ්‍යාපනයට මම සාප කළෙමි කියලා තමයි ඒ ආපසු ගමන කියන කෙටි කතාව අවසන් වෙන්නේ. මම හිතන්නේ මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් මම දන්නවා සාහිත්‍යයට කැමති නිසා ඔය ආපසු ගමන කෙටි කතාව කියවලා ඇති. මම මොකද තුන් වතාවක් කියවලා තියෙනවා. මොකද ගුණදාස අමරසේකර කියන්නේ මම කැමති මේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී ඉඳපු මිනිස්සෙක්. පසු කාලීනව දේශපාලන විවිධ හේතු නිසා සමහර කට්ටිය ඔහුට මරත් ගැහුවා. ඔහු ඇත්තටම මේ රටට සේවයක් කළ කෙනෙක්. එන අවසාන වශයෙන් මම කියන්නේ එක්සෑම් එක ගැසට් කරලා තියෙනවා. පේපර්ස් 3යි. ලකුණු 300යි. 300න් ඉතින් 300ම දාන්න පුළුවන් නම් ඔබ විශිෂ්ටයෙක්. ඉතින් සාමාන්‍යයෙන් අඩුම ගානේ 40ට වැඩි නම් ඔබ සමත්. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් පේස් කරන්න වෙනවා. ඉන්ටර්විව් එකේදී ලකුණු දෙන්නේ නැහැ. ඉන්ටර්විව් එකේදී බලන්නේ ඔබේ සහතික ටික ගැසට් කරපු දිනේට ඔබේ සුදුසුකම් ටික වයස 28 පැනලා නැද්ද? පන්ති සාමාරත තියෙනවද? හොඳට පෙනුම තියෙනවද? ඒවත් බලනවා. පෙනුම නැතුව ජොබ් එකට යන්න බෑනේ. ඉතින් අර ඒ හින්දා මේ මගේ යාළුවන්ගේ දූල පුතාලට අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙලා මේ රටේ බදු ආදායම එකතු කරන ඒ ජාතික මෙහෙවරට සේවය කරන්න අවස්ථාව උදා වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරන ගමන් එක්සෑම් එකේ අනිවාර්යයෙන්ම පළවෙනි අඩුම වයසේ පළවෙනි 10 දෙනාට අනිවාර්යයෙන්ම මේ රටේ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වීමේ අවස්ථාව තියෙනවා. මොකද ඒ ඇතුල් වෙන එක්සෑම් එකේ ලකුණු වල රෑන්ක් එකෙන් තමයි අන්තිමට ජෙනරාල් බවට පත් වෙන්නේ. ඉහළම ඉන්න 9 දෙනාගෙන් කෙනෙක් තමයි ජෙනරාල් බවට මුදල් අමාත්‍යාංශයෙන් පත් වෙන්නේ. ඒක සීනියොරිටි එක කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ජනාධිපති වෙනස් කරන්නෙත් නෑ. කරන්නත් බෑ. ඒ හින්දා බය වෙන්න එපා. ඉතාමත්ම වගකීම් සහිත රැකියාවක් සහ රටට සේවයක් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් එනවා. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. මේ channel එකේදී මම බදු පිළිබඳව වීඩියෝස් කීපයක් ගෙන්නම්. ඒක අපේ යාළුවන්ට වගේම මේ විභාගයට පේස් කරන යාළුවන්ගේ දූල පුතාලට ඉතා වැදගත් වේවි. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට සහ A-level විභාගයට අපි නැකත් ලබා දීමක් සිදු කරනවා. නැකත් අවශ්‍ය කට්ටිය WhatsApp එකට දාන්න A-level දූල පුතාලගේ ටයිම් ටේබල් එක. මොකද A-level විෂයන් අනුව තියෙන දවස් වෙනස් වෙනවා. එතකොට මොකද මම දන්නේ නැහැනේ ඔයාලගේ විෂයක් තියෙන කවද්ද කියලා. ඒ නිසා ඒ දිනවකවානු සහ වෙලාවන් දාන්න සමහර විභාග හවසක් තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ විෂයන් ටික දාලා ඒ ටයිම් ටේබල් එක දාන්න. එතන මම ඒ ටික බලලා සෙනසුරාදා අනිවාර්යයෙන්ම හොඳ නැකත් ටිකක් ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අගෝස්තු මාසය කියන්නේ හොඳ මාසයක්. 8 වෙනි මාසය හොඳ මාසයක්. මොකද මේක කෝණ මාසයක් නෙවෙයි. ඒකත් වටිනවනේ නේද? ඇයි දැන් O-level විභාගයේ සමහර වෙලාවට සෙට් වෙනවා කෝණ මාසෙත් කොටසකට. ඇයි දැන් සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ විද්‍යාවේ කෝණ මාස කියලා කියන්නේ ඔන්න ඔබේ දැනුමට මම කියන්නේ රවි බුධට අයිති රාශි දෙකෙයි බ්‍රහස්පතිට අයිති රාශි දෙකෙයි ගමන් කරන කාලය. ඒ කියන්නේ මිථුන කන්‍යා ධනු මීන කියන රාශි වල ගමන් කරන කාලයට අපි කියන කෝණ මාස කියලා. ඕක ඇත්තටම වැඩියෙන් තියෙන්නේ වාස්තු විද්‍යාවේ. ගෙවල් හදන්න, ගොඩනැගිලි හදන්න අන්න එතන තමයි ඕක වැඩියෙන් තියෙන්නේ. එතකොට ජ්‍යොතිර්වේදීනුත් ඕක ටිකක් ටච් කරනවා. හැබැයි ජ්‍යොතිර්වේදීන් වැඩියෙන්ම ඕක ටච් වෙන්නේ අර මේ මාර්තු අප්‍රේල් කාලේ. ඒ කියන්නේ රවි මීන රාශිය ගමන් කරන කාලය. මාර්තු මාසේ 15 ඉඳලා අප්‍රේල් මාසේ 14 වගේ වෙනකන් ඒ කියන්නේ අර සිංහල අලුත් අවුරුද්දට කලින් ටයිම් පීරියඩ් එක තමයි අර තදටම කෝණ මාසයක් කියලා ගන්න. ඉතින් එහෙම ගත්තාම මේ දවස්වල හොඳයි. 8 වෙනි මාසේ හොඳයි. එක පැත්තකින් බ්‍රහස්පති උච්චයි. ඉතින් ඒ නිසා ඊ타මත්ම හොඳ තත්වයක් තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ වතාවේ කාලගුණයත් යහපත් වේවි කියලා. අර එක වතාවක් හොඳටම කුල්ල කුජිතුනානේ. මතකයිනේ. එහෙම නැතුව යහපත් වේවි කියලා. ඉතින් ඒ නිසා දැන් ළමයින්ට පාඩම් කරන්න අවස්ථාව දෙන්න. ළමයින්ට එක එක ටෙක්නික් මේක මතක තියාගන්න කෙටි විදි අපි දෙන්නේ ශිෂ්‍යත්වයට එහෙම. හරි. දැන් මම ක්ලාස් කරපු හැම අවස්ථාවෙම මම ඉංග්‍රීසි වාක්‍ය 5යි දෙන්නේ. මේ 5 බලන් යන්නේ මෙතනින් පිට අහන්නේ නැහැ කියලා. ඉතින් එතනින් පිට අහන්නේ නැහැ ඇත්තටම. ඒක තමයි අර මේකේ තියෙන රහස.
මේ ළමයින්ට අනවශ්‍ය වාක්‍ය 300ක් විතර දීලා මේ 300න් බලන් ඵලයන් කියලා. ඒ 300න් එකක් ආවට පස්සේ කියනවා මගේ අනුමාන ආවයි කියලා. ඒවා අනුමාන නෙවෙයි ඒවට කියන්නේ බහුබූත කියලා. ඇයි ඒ? අර ශිෂ්‍යත්වයට දෙන ගුරු මාර්ගෝපදේශක පොතේ අග පිටුවේ තියෙන එන වචන ටිකයි වාක්‍ය ටිකයි. ওই ටික ඔක්කොම දුන්නාම ඒකෙන් පිට කොහොමවත් අහන්නේ නැහැ. ඒවට අපි කියන්නේ අනුමාන නෙවෙයි. ඒ කියන්නේ මුළු සිලබස් එකම පොඩි කාගේ ඔළුවට එක සැරේ පත බැලම. ඉතින් ගොඩක් ළමයි ෆේල් වෙන්නේ ඒකයි. ඉතින් අපේ ලොකු ගමකට කියන්නේ ඇත්තට අපේ ඉකෝන් පන්තියට ඇවිල්ලා කිසිම ළමයෙක් ෆේල් වෙලා නැහැ. හොයලා බලන්න. ඒ වගේම ශිෂ්‍යත්ව පන්ති වල ජීවිතේට ෆේල් වෙලා නැහැ. ෆේල් වෙන්න බෑ. ශිෂ්‍යත්වය අපි ගන්නන්නේ ඇත්තටම නොමිලේ. සල්ලි ගන්න කාගෙම පොඩි උන්ගේ සල්ලි ගන්න yaadෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය කියන්නේ පුංචි උන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒක මේ කාර්යබහුලතාවය නිසා නවත්තලා දෙන්නේ නැත්නම් ඇත්තටම ওই ශිෂ්‍යත්වයේ වීඩියෝ මාලාවක් ගෙනාව නම් මේ ජ්‍යොතිෂ විද්‍යාවට වඩා ඇත්ත වශයෙන්ම මිනිස්සු වැළඳ ගන්නවා. මොකද අනිවාර්යයෙන්ම ලංකාවේ අම්මලාගේ විභාගයක් හැටියට මේක අනිවාර්යයෙන්ම මීට වඩා ඉෆෙක්ටිව්. ඒක මම දන්නවා. නමුත් ශිෂ්‍යත්වය කරන්න ගොඩක් කට්ටිය ඉන්න නිසා ජ්‍යොතිෂ විද්‍යාව අවංකව උගන්වන්න මොකෙක්වත් මට පේන්නේ නැති නිසා තමයි මම මේක ගේන්නේ. ඉතින් ඇත්තටම ඉස්සරහට මගේ ගෝලියොත් කීප දෙනෙක් දැන් YouTube channel පටන් ගෙන තියෙනවා. මම ඒගොල්ලන්ට ආශිර්වාදත් කරනවා. විදේශ කටවල ඉඳගෙන. ඉතින් ඒගොල්ලෝ මේක හරියට කළොත් ඉදිරියේදී මම මේක නවත්තනවා. ඇත්තටම ඔයාලට දන්නවනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. මේක අපි මුලින්ම ඔබට ආරාධනා කරනවා. මේ channel එක ඔස්සේ තමයි අපි අධ්‍යාපනයට අදාළ වීඩියෝස් ගේන්නේ. අද අපි ගොඩක් දේවල් කතා කළා සාමාන්‍ය දැනීමට. විශේෂයෙන්ම අන්දීස් කඳුවැටිය, චිලි කියන රට, අටකාමා කාන්තාරය, ඒ වගේම ටිටිකාකා විල, බ්‍රසීලය, ආජන්ටිනාව, ඒ වගේම වෙනිසුලාව, බොලීවියාව, ඒ වගේම අපි ඊයේ වීඩියෝ එකකින් කතා කළා එහා පැත්තෙන් තියෙන පැසිෆික්, දකුණු ඇමරිකා මහද්වීපය, මේ පැත්තෙන් තියෙන ඇට්ලන්ටික්. එතන සාගර දෙකක් දෙපැත්තෙන් තියෙන මහද්වීපයක් තමයි අත වශයෙන්ම දිගටි මහද්වීපයක් තමයි දකුණු ඇමරිකාව කියන්නේ. රටවල් සංඛ්‍යාව අඩුයි. නමුත් අපි ලතින් ඇමරිකාව කියන්නේ අත වශයෙන්ම දකුණු ඇමරිකා මහද්වීපෙට අපි කියනකොට කියන්නේ දුප්පත් රටවල් හැටියට අපි සලකන්නේ ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව. හැබැයි බ්‍රික්ස් හවුලේ රටවල් හැටියට අපි සලකනවා විශේෂයෙන්ම බී වලින් බ්‍රසීලය, දැවැන්තයා දකුණු ඇමරිකා මහද්වීපේ. ඒ වගේම අග තියෙන එස් වලින් අපි සලකන්නේ සවුත් අප්‍රිකා. ඒ කියන්නේ අප්‍රිකා මහද්වීපයේ යටම තියෙන රට. අනිත් රටවල් ටික ආසියාවේ රටවල් හැටියට අපි ගන්නෙ. විශේෂයෙන්ම රුසියාවත් මහද්වීප දෙකටම පොදු රටක් හැටියට අපි සලකන්නේ. මොකද යුරල් කඳුවැටියෙන් තමයි ආසියාව සහ යුරෝපය බෙදෙන්නේ. ඒ වගේම චීනය සහ ඉන්දියාව කියන්නේ නිතන යෝධයෝ දෙන්නේ. ඇත්තටම ට්‍රම්ප් මහත්තයා මේ කළ යුද්ධෙන් චීනය සහ ඉන්දියාව බලවත් වුණායි කියලා මට ඇත්තටම හිතෙනවා. ඒකට හේතුව තමයි අවුරුදු 40ක් විතර සම්බාධක දාපු ඉරානය එක්කවත් යුද්ධයක් කළා දිනා ගන්න ඇමරිකාවට අපහසු නම් ජීවිතේට චීනය වගේ රටක් එක්ක යුද්ධයකට යන්න තියා හිතන්නවත් ට්‍රම්ප් මහත්තයට බෑ. ඕක තමයි ඇත්ත. බොහෝ රටවල් පුම්බගෙන හිටියට ඒගොල්ලන්ගේ ඇත්ත ස්වභාවය හෙළි වෙන්නේ මෙන්න මේ වගේ යුද්ධ වලින්. ඒ නිසා මම කියනවා ට්‍රම්ප් කීප වතාවකින් පරාජයටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් ඔහු අන්තර්ජාතික විහිළුකාරයෙක්, අනිත් පැත්තේ චීනයේ මිනිස්සු නිහඬව බලාගෙන ඉන්නවා එයාගේ වීක් පොයින්ට් දිහා. එතකොට ඒ වීක් පොයින්ට් වලට චීනය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සැලසුම් හදනවා. ඒ දැන්ටම අපිට පැහැදිලි යම් විදියකින් ඊශ්‍රායලයට යම් බයවීමක් වෙලා තියෙනවා. මොකද ඊරානය තාමත් ශක්තිමත්. නැගිටින මිනිස්සු අපිටත් ඒ මිනිස්සුගෙන් ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා ජාත්‍යාලය කියලා කියන්නේ ලෝකේ තියෙන බලවත්ම අවිය මිසයිල කෝටියකට වඩා මිනිස්සුන්ගේ හදවතේ තියෙන ජාත්‍යාලය රට ගැන හැඟීම පට්ට වැලිව්. ඒ නිසා ඒකත් මතක තියාගෙන එනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනවා. චිරංජයතු සම්මා සම්බුත් සරණයි. ඒ වගේම විභාගෙ ලියලා ලංකාවේ ඉහළම 10 දෙනා අතරට එන්න. එතකොට ඔබට ලංකාවේ පළවෙනිය වෙන්න පුළුවන්. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වෙන්න පුළුවන්. ඔබේ ළමයෙක් එහෙම වුණ දවසට මටත් හදවතේ සතුටක් තියෙනවා. ඒකට මඟ පෙන්වීමක් කළ කෙනෙක් හැටියට
ස්තුතියි.